මම මගේ පාසල් ලැප්ටොප් එකේ ටයිප් කරමින් සිටියදී කැමරාව නිවා දමා තිබුණත් වෙබ් කැමරාවේ ආලෝකය නිවි දැල්වෙන්නට පටන් ගත්තා. මම වහාම එය මගේ අතින් වසාගෙන ඊයේ පාසලේදී විදුහල්පතිවරයා මේවා දුන් අවස්ථාව ගැන සිතුවෙමි. මෙම ලැප්ටොප් පරිගණක සම්පූර්ණයෙන්ම නොමිලේ. ඒවා ගෙදර ගෙන යාමට වග බලා ගන්න. මම කාචයේ දෙසට අත දිගු කළ විට ඒව වේගයෙන් ඇසිපිය හෙළුවේය. කවුරු හරි මා දෙස බලා සිටි නිසා එය මට දෂ්ට කළ හැකියයි සිතමින් මම මගේ පුටුව පසුපසට ලිස්සා ගියමි. නමුත් මම වහාම ආපසු පෙරලි කැමරාව දෙස බලා සිටියෙමි. ඔබ කවුරුන් වුවත් මම ඔබව රතු අතින් අල්ලා ගනිමි. මම කාචය පටිගත කර පසුදා උදෑසන පාසලට ගෙන ගියමි. නමුත් විදුහල්පති මාව දිවා ආහාරයේදී පන්තියෙන් එළියට ඇද ඔහුගේ කාර්යාලයට ගෙන ගියේය. ඔබ පාසලේ දීපලවලට හානි කරමින් සිටින බව මම දනිමි. ඔහු මගේ ලැප්ටොප් පරිගණකයේ උදුරාගෙන පටියට පහර දුන්නේය. නමුත් මම ආපසුගේ සැසුවෙමි. පටියෙහි ඇති බව ඔබ දන්නේ කෙසේද? ඔහු මාව පසුපසට තල්ලු කළ විට ඔහුගේ මුහුණ රතු විය. ඒක ඔයාට වැඩක් නෑ. දැන් ඉඳන් පාසල් දීපලවලට හානි කරන්න එපා. ඔහු ටීප් එක ගලවා ලැප්ටොප් එක මා වෙතට තල්ලු කර මාව එළියට පන්නා දැමුවා. නමුත් මම කනට සිනාසෙමින් සිටියෙමි. ඒ රාත්‍රියේ මම මගේ ඇන්දේ වාඩි වී ආලෝකය නැවත දැල්වෙන බවට වග බලා ගත්තා. ඊට පස්සේ මම කැමරාව නොදැක්කා වගේ මවාපාමින් හයියෙන් කිව්වා, විදුහල්පතිතුමා අපි ගැන ඔත්තු බලන බවට මට සාක්ෂි තියෙනවා. ඒක මගේ ලාච්චුවේ සංගවා තිබෙනවා. නමුත්